ගන්න ගේනවා. දෙන්නේ කියනවා නේද? තුන් දෙනයි නේ. නෑනේ දෙන්නේ කියන්නේ. ඒක හතර දෙනා හිටියේ. අරේ මුස්සමු ඔල්ලෝ. ඕක බැලුවම අයියා වන්දනාකරුවන්ගේ මාර්ගයම පෙරලිලා තියෙනවා. අනුරාධපුරේ ඉඳන් ආපු කට්ටිය. අනුරාධපුරෙන් ආපු කට්ටියක්. අසපුරේ. ඔව්. දැන් එතකොට දැනට මේ බස් එක ඇතුලේ දෙන්නේ හිර වෙලා ඉන්නවා. මේ දෙන්න ගන්න ගැන උත්සාහ කරන මිනිස්සු ඉන්නවා. ඔව්. ඉන්නේ බල්ල කියන. ඒක බීලා බලන්න. ඔව්. බීලා පිස්සු කියනවා. අද හවස මගේ ජංගම දුර ඇමතුමක් ලැබුණා මහියංගන පාරේ 4 කණුව ළඟ බස් අඳුරක් වෙලා තියෙනවා රෝගීන් 30ක් වගේ ප්‍රමාණයක් ඉන්නවා සමහර රෝගීන් බස් එකට තාමත් යටලා ඉන්නවා කියලා ඒ වෙනදා වගේම මේ ප්‍රතිරම බදුල්ල හොස්පිටල් එකේ තියෙන ක්‍රමවේදයක් අපි ඒ වගේ අවස්ථාවල මුහුණ දෙන එක අල්සිපරිකාරයක දරිසත්කාරයක නිර්වින්දන වෛද්‍යරු එයාගේ විශාල වෛද්‍යරු සිල්ම කණ්ඩායම් අපි වහා මෙතන කැඳෙව්වා කඳල තවත් වෛද්‍ය කණ්ඩායමක් අපේ තෙන්ට ගියා ගිහින් බලපුවම අපි දැකපු දේ තමයි ඉතින් බස් එක පෙරලලා තිබ්බා ඒක මෙතෙන්ට තුවාලකාරයෝ 25කට ආසන්න ප්‍රමාණයක් රැගෙන ආවා මේ එතෙන්දී යටවල හිටපු දෙන්නෙක් මිනිහෙක් සිටියා මෙතෙන්ට ගෙනාට පස්සේ ගේනකොට වගේ තව එක්කෙනෙක් මේ ගියා ඉතින් මේ අපි හැමදාම අනතුරක් වුණාම මේ වගේ දේවල් කියනවා අනතුර ගැන විස්තර කියනවා ඉතින් මේකට තියෙන හොඳම දේ තමයි මේ අනතුරු වළක්ව ගන්න යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ මොකද එකම ස්ථානයේ දිගින් දිගටම වරදුරු කියන්නේ එතන යම්කිසි ආකාරයක ගැටලුවක් තියෙනවා ඒ ගැටලුව වල ඉතින් මේ අදාළ බලධාරී එකතු වෙලා වාක් හරි මේ පිළිතුරක් හොයා ගන්න ඕනි නැත්නම් මොකද පිටින් එන බස් රියදුරන් මාර්ගයේ දැනීමක් නැහැ අපිට දැනගන්න තිබිච්ච විදිහට මේක අධික වේගයෙන් ගිය බස් එක අධික වේගයෙන් ගියා කියලා තමයි
කට්ටිය කියන්නේ ඒ සමාන අධිකයේ වේගය වෙන්නදී මේකට හේතුව. කොහොම හරි ඉතින් අවසානයේදී මේ තුන් දෙනෙකුගේ ජීවිතය නැති වුණා. තවත් කීප දෙනෙක් බරපතල තුවාල ලැබුවා. දැන් දෙන්නෙක් දැඩිසත්කාරයෙකු ඉන්නවා. මැසාල්ල කර්ම වල සියලුම කඩු ලෑස්ති. ඉස්සන්දම ඉදුරු, නිර්වින්දන වෛදුරු, අනිත් වෛදුරු ඒ අදාළ ශේෂ්ඨ ශල්‍ය කර්ම කිරීමෙන් ලැහැත්වෙමින් ඉන්නවා. දැන් තත්ත්වය සම්පූර්ණ පාලනය කරලා තියෙන සෞඛ්‍ය පැත්තෙන් ඒ වගේම ස්තුතිවන්ත වෙන ප්‍රදේශයේ තරුණයින් එදා වෙනදා වගේම උදව් කරා ගොඩක් පොලිසිය ඊපස්සේ අපේ හමුදාවේ අපේ රළවීරුවෝ ඒගොල්ලෝ තමන්ගේ රාජකාරියත් කරා. ඉතින් හැමෝම තමන්ගේ රාජකාරිය හරියට කළා. ඉතින් අපිට සිදු වෙන්න ගියේ තවත් මරණ කීපයක් වළක්වා ගන්න පුළුවන්කම ලැබුණා. ඔබ තවමත් ඌව නිවුස් ක්ලබ් YouTube channelය subscribe කර නොමැති නම් අදම ඌව නිවුස් ක්ලබ් YouTube channelය subscribe කරන්න. නවතම තොරතුරු එසැනින් දැනගන්න. ඌව නිවුස් ක්ලබ් නිවුස්